ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්ප්‍රින්ට් රියැක්ට් වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් සමග. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද යූසර් ප්‍රොෆයිල් එකක් ඩිස්ප්ලේ කරගන්නේ කියලා. අපි මුලින්ම යූසර් කන්ට්‍රෝල් එකට ගිහිල්ලා ඩිස්ප්ලේ එකට අදාළ ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගමු. හරි අපි ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගත්තා. මේ පළවෙනි එකෙන් වෙන්නේ සියලුම ඩීටේල් ඩිස්ප්ලේ කරන යූසර්ස්ලාට සියලුම යූසර්ස්ලාට අදාළව ඩීටේල් ඩිස්ප්ලේ වෙන එක. දෙවෙනි එකෙන් වෙන්නේ get by id. id එක යූස් කරගෙන ඩීටේල් ඩිස්ප්ලේ වෙන එක. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ ප්‍රොෆයිල් එක ඩිස්ප්ලේ කරද්දී. දැන් බෑක් එන්ඩ් එකේ වැඩේ හරි. අපි දැන් යන් අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ අදාළ කෝඩින් පාර්ට් එක කරන්න. අපි මුලින්ම ෆයිල් එකක් ක්‍රියේට් කරගමු යූසර්ගේ ප්‍රොෆයිල් එක ඩිස්ප්ලේ වෙන පාර්ට් එක කෝඩ් කරන්න. හරි අපි මේ හදාගත්ත පේජ් එක අපේ app.js එකට කෝල් කරගමු.
මේ තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එක. මෙතෙන්දි මම මුලින්ම කරේ user ගේ ID එක ගත්තා. චෙක් කරලා බලනවා user ඉන්නවද නැද්ද කියලා. user ගේ ID එක save වෙලා නැත්නම් මේ වගේ user not lock කියලා වැටෙනවා. user ගේ ID එක හම්බුනාම අපි ඒ database එකේ චෙක් කරලා බලනවා ඒ ID එකට අදාළ user ගේ detail තියෙනවද කියලා. තියෙනවා නම් ඒ user ගේ detail සමග fetch කරනවා. නැත්නම් error fetching user data කියලා data නැත්නම් display වෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ user profile එකේ display part එක. name එක email එක සහ password එක අරගෙන තියෙනවා මෙතෙන්ට. ඔයාලගේ තව detail තියෙනවා නම් ඔයාලා ඒ detail මෙතෙන්ට add කරන්න. හරි. දැන් අපි back end එක run කරලා අපේ page එකට ගිහින් බලමු user profile page එක display වෙනවද කියලා. හරි refresh කරනවා. login successfully. හරි. අපේ detail ටික user ගේ profile එකට අදාළ detail ටික මෙතෙන් display වෙනවා. එතකොට අපි අද කතා කරා කොහොමද user ගේ profile එක display කරගන්නේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු කොහොමද user profile එක update කරන්නේ කියලා.